සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා යුගාසිරි වැඩසටහනත් සමගින් එකතු වෙලා ඉන්න ඔබලා හැම දෙනෙකුටම. අද දවසේදී මේ යුගාසිරි වැඩසටහන අපි ඔබ වෙත අරගෙන ඇවිල්ලා තියෙන්නේ සුන්දර සිංගප්පූරුවේ සෙන්තොසා අයිලන්ඩ් වල ඉඳලා. ඉතින් සුපුරුදු විදිහටම අද දවසේදීත් ඔබේ විවාහ මංගල උත්සවය ලස්සන කරගන්න අවශ්‍ය බොහෝමයක් දේවල් අපි අරගෙන ආවා. ඉතින් මේ සූදානම් වෙන්නේ ඒ අපූර්ව විශේෂාංගයන් මොනවද කියලා ඔබට පෙන්නන්න. පවඟ මත හිනෙහි පිණි මල් මතින් වදිනු දෙව්ලියේ No bullshit bras. I like my women sexy, classy, sassy, powerful, yes. They love to get a little nasty. Ow. This ain't a game, you'll see. You can put the blame on me. Dale muñequita, ahora ahí, and let it rain over me. සැනකින්නාවත් සිහිනයක් වීමා හිත්මානේ මායාවක්සේ මුමුණ මිංගී රැදවාලේ ඉන්නවා නම් සොඳුරේ අපි දෙන්නගේ වෙඩින් එක මැයි 21 තිබ්බේ. අවුරුද්දකට කලින් ප්ලෑන් කරාට මාස 3ක් ඇතුළත මේ ෆයිනලයිස් කරේ. අපේ තිබිච්ච කටයුතු සාර්ථක කරගන්න යාමට අපිට ඇත්තටම සහයෝගය දුන්නේ ඔක්කොම මේ ට්‍රේඩ් එකේ ඉන්න ප්‍රොෆෙෂනල්ම කට්ටිය. ඉතින් ඒක නිසා අපිට ගොඩාක් මේකට අපිට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඇත්තටම මේ වැඩ කටයුතු කරගෙන යන්න ගොඩ සෑහෙන සහයෝගයක් ඒගොල්ලන්ගෙන් අපිට හම්බුණා. මුලින් මතක් කරන්න ඕනේ මගේ බියුටිෂියන් අමිල. එයා මට ගොඩාක් ලස්සනට ඇඳුවා එදා. අමිල ඇත්ත එක ගිහින් තමයි ගත්තේ සාරි එක. ඒක මට කිසිම අපහසුතාවයක් වුණේ නැහැ සාරිය ගන්න. මොකද මගේ ස්කින් කලර් එකට ගැලපෙන විදිහට අයිවරි කලර් එකෙන් තමයි සාරිය ගත්තේ අමිල අයියා. ඉතින් ගිහිල්ලා ඉක්මනට මේක ගන්න පුළුවන් වුණා. කිසිම අමාරුවක් වුණේ නැහැ. වෙනුක තමයි මම කොස්ටියුම් එක ඩිසයින් කරේ. මේ හැම දෙයකටම අපිට උදව් කරේ ප්‍රධාන වශයෙන්ම ජනක තමයි අපේ මේ ප්ලෑන් එක හැම දෙයක්ම අපිට ලේසි විදියට හැම කන්ටැක්ට් එකක්ම දුන්නේ. අනිත් එක උදේ මම අඳින්න සූදානම් වෙච්ච මුල් ඇඳුම පවා ඒකට අපිට තන අභිෂේක් මණ්ඩපය තුරුවන් අයියව එයා තමයි ජනක. ගොඩක් ස්තුති වෙන්න ඕනේ ජනකට. මොකද හැමදේම ස්මූත් කරන්න එයා තමයි හැම දෙයකින්ම හැම ලේසි කරේ අපිට දුන්නේ. මම ගොයින මේකට චේන්ජ් උනේ ඉන්දියන් විදිහට. ඉතින් ඒකටත් අමිලය තමයි හෙල්ප් කරේ. වගේ මේ කොස්ටියුම් එකත් මේ ඩිසයින් වර්ක් කරේ ඔක්කොම වෙනුක අයියා. ගොයින මේකේදී බෙස්මන්ලගේ ඩ්‍රෙස් එකේ ඉඳලා මගේ ඩ්‍රෙස් එකට සහයෝගය හම්බුනේ අපිට ඩිසයින් එකේ.
නාමල් බාලචන්ද්‍ර එයා තමයි ගොඩක් අපිට උදව් කරේ. එයා හරියට ඒ කිට් එක ගැන එයා ගොඩක් උනන්දු වෙනා. මම හිතන්නේ ඒකට අලුතෙන්ම වගේ ආපු වෙලදී තමයි දවසක් වගේ උඩදී තමයි මගේ ගොයිනබේ රූම් කිට් එක මට අතට හම්බ. අපිට ස්ට්‍රෙස් එකක් තිබුණේ ඒක ලස්සනටම. ඒක ලස්සනට මේ දේවල් කරා. දැක්කට ලස්සනට ඇඳම හොඳට තිබුණා හොඳට. तुमसे मिलके दिल का है जो हाल क्या कहे हो गया है ऐसा ये कमाल क्या कहे तुमसे मिलके दिल का है जो हाल क्या कहे हो गया है ऐसा ये कमाल क्या ධනුෂ්කට ගොඩාක් තෑන්ක්ස් කරනවා. ධනුෂ්ක තමයි ප්‍රී ෂූට් එක හරිම ලස්සනට කරා යා. ඒකෙන් තමයි ඒ දවසේ එහෙන්න ගොඩාක්ම ප්‍රී ෂූට් එකට ඉඳලා වෙඩින් එකේ හැමදේම ගොයින වේදට හැමදේම ලස්සනට මේ වගේ ප්‍රී ෂූට් එක අපි තනිකර වෙනස් විදිහට ගත්තේ. හැමෝම ගන්න විදිහට නෙමෙයි. අපි හිතුවට වඩා වෙනස් විදිහට ධනුෂ්ක ගත්තා ඒක. අපේ ඇත්තටම ගොයිනවේ එකටයි අවශ්‍ය වෙඩින් එකට අවශ්‍ය වාහන අපිට හම්බුනේ ඇත්තටම කියනවා නම් නිකන් වෙනම අවශ්‍ය වාහන අපි අරගත්තා. නමුත් ඊට අමතරව අපිට ඒ සම්බන්ධව ගැටලුවක් වුණේ නෑ. මගේ හිතවත් අයියා කෙනෙක් ඉස්සක අයියා තමයි මට ඒක ලබා දුන්නේ. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා එයාට. Teach me baby, I better yes. Freak me baby, yes yes. I'm freaky baby. I'ma make sure that your peach feels peachy baby. No bullshit bras. I like my women sexy, classy, sassy, powerful yes. They love to get a little nasty. Ow. This ain't a game, you'll see. You can put the blame on me. Dale muñequita, ahora ahí, and let it rain over me. My body don't lie, mind of my mind, let it rain over me. Mommy, you know the drill. They won't know what I got till they read the wheel. I ain't trying to keep it real. I'm trying to keep wealth and that's for real. Pero mira que tú estás buena, y mira que tú estás dura. Baby, no me hables más, y tíramelo, mami chula. No games, you'll see. You can put the blame on me. Dale muñequita, abre ahí, and let it rain over me. My body don't lie, mind of my mind. යුගාසිරි සම අනුග්‍රහය
Salon Nisha Manare for a day full of glamour. මල්ෂාන් ෆ්ලෝරා අමතන්න 077 33 73 458. Salon Nisha Manare Bridal and Beauty Academy Maharagama. Contact 9777 650 133. Salon Nisha Manare for a day full of glamour. Event Media Films presents මෙහි මනාලිය ඉතාමත් ලස්සන සුන්දර මනාලියක් විදිහට හැදගන්වලා තියෙන්නේ සලෝන් නීෂා මනහාරි ආයතනය. අපි මේ සූදානම් වෙන්නේ ඒ මනාලියගේ සුන්දරත්වය ඔබ වෙත රැගෙන එන්නට. කීපේ පුරාවටම අපි ඉදිරිපත් කරේ ඔයාලට මගේ අතින් හැදගෙන මනාලියන්. ඉතින් පුංචි වෙනසකටත් එක්ක අපි හිතුවා මේ වතාවේ අපි අතින් හැදගෙන නිරූපිකාවන් කීප දෙනෙකුගේ හැදගැන්වීම් පිළිබඳව පෙන්වන්න. අද මේ ඔයාලා දකින්නේ ඒ පිළිබඳව. ඇත්තටම නිරූපිකාවන් හැදගන්වනකොට අපිට ටිකක් ලේසි. මොකද ඒගොල්ලෝගේ මුහුණවල වල හැඩතල, ඒගොල්ලෝගේ ලස්සන, ඒගොල්ලෝ හුඟක් උනන්දුවෙන් බලා ගන්න හින්දා. හැබැයි ඒගොල්ලෝ වුණත් හරි අපි හුඟක් ඒගොල්ලෝ ඉන්නටත් වඩා ලස්සනට හැදගන්වන එක තමයි මම හිතන්නේ අපේ වගකීම. ඒ නිසා තමයි මම මෙන්න මේ වගේ ටීම් එකක් හිතාගෙන මේක ඇත්තටම හෝම් කමින් එකකට උනත් හරි මැච් වෙන විදිහට තමයි මේ ටීම් එකක් එකතු කරගෙන කරලා තියෙන්නේ. අපි උත්පලාව හැඩගන්වන්න තෝරගත්තේ ගෝල්ඩන් කලර් එකේ සාරියක්. ඒකට රෙඩ් ජැකට් එකක් කරලා ඒ වගේම අපි යට බ්‍රයිස්මේඩ්ලා ටීම් එකක් ගත්තා. අපි වෙඩින් එකකදී තමයි ගොඩක් කලකට බ්‍රයිස්මේඩ් ටීම් දකින්න. හැබැයි මෑත කාලෙදී අපි දකිනවා හෝම් කමින් එකටත් බ්‍රයිස්මේඩ්ලා එකතු කරගෙන යාලා ඒගොල්ලන්ගේ වෙඩින් එක ලස්සන කරගන්න. ඉතින් අන්න ඒකට අදහසක් තමයි අද මේ ඔයාලා දකින්නේ. නිසංග පවංග මත හිනෙහි පිනි මල් මතින් වදිනු දෙව්ලියේ අත තඹර මල් සුවඳ විහිදා විඟුන් මමනා ඇවටා. එතකොට බ්‍රයිස්මේඩ්ලාගේ කලර්ස් නිර්මාණය කරගෙන ඉඳි මෙතනදී හෝම් කමින් එකක් කියන අදහසකුත් තියෙන හින්දා මං හිතුවා ගෝල්ඩන් කලර් එකයි මරූන් රෙඩ් කියන කලර් එකයි එකතු කරගන්නවා කියලා. ඒ වගේම හරිම සරල චාම් විලාසිතාවකට තමයි මම බ්‍රයිස්මේඩ්ලාව නිර්මාණය කරලා තිනවා. ඔයාලා දකිනවා ලොකු වර්ක් එකක් නැහැ. හැබැයි ඒක හරිම ලස්සනයි. ලේස් මැටීරියල් එකකින් අත් දෙක කරලා තියෙනවා. ඒ වගේ දේවල් එකතු කරගෙන තමයි මම මේගොල්ලන්ගේ ඇඳුම් වල නිර්මාණාත්මක බව එකතු කරගෙන තියෙන්නේ. හැබැයි අපි බ්‍රයිඩ්ගේ ජැකට් එකට හරිම පොඩි විශේෂත්වයක් දුන්නා. ඒ නිසා එයාගේ ජැකට් එකේ පිටිපස්සේ හරිම ලස්සනට අපි නෙක් එකක් හැදුවා. ඒ නෙක් එක වටේට වර්ක් කරා. අන්න ඒ වගේ බ්‍රයිඩ්ට ටිකක් විශේෂත්වයක් දීලා බ්‍රයිස්මේඩ්ලා 4 දෙනාව එයාට සමගාමී විදිහට නිර්මාණාත්මක එකතු කරගත්ත දේවල් වලින් තමයි ලස්සන කරලා තියෙන්නේ. ඇගෙනි කිනි සිනහමල් කිනිති සැලෙන විට දැනෙන හුඟුමන් රඟති සරුරු වෙති ඇගෙල කල්ල මෙදේ මම සිහින වින්දෙම් සප්ත සොරයයි සුවඳ හමනා සප්ත සොරයයි
ඇත්තටම දෙයක් කරනකොට හැම දෙයක් ගැනම හිතන්න ඕනේ. ජුවලරි කොහොමද කරන්නේ, කොණ්ඩේ කොහොමද ගලපගන්නේ. ඒ හින්දා මේකෙදි ට්‍රැඩිෂනල් ජුවලරිස් දාලා තිනවා බ්‍රයිස්මේඩ්ලට. ඒ හින්දා අපි හිතුවා හෙයාර් ස්ටයිල් එකත් පරණ කොණ්ඩ විලාසිතාවක් විදිහට බන් එකක් වගේ නිර්මාණය කළා චාම් දෙයක් කරන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මේ ඉන්න අයගේ ලස්සන තවත් මතුවලා පේන්නේ. අපි ගොඩාක් විලාසිතාවන් එකතු කරගත්තොත් ඉන්න කෙනාගේ ලස්සන ඉස්මතු කරන්න අමාරු වෙනවා. සමහර වෙලාවට හෙයාර් ස්ටයිල් එක කැපිලා පේන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් බොකේ එක නැත්නම් ජැකට් විලාසිතා කැපිලා පේන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්නේ නැතුව ඉන්න කෙනාගේ කියන්නේ මනාලියගේ නැත්නම් නිරූපිකාවගේ ලස්සන ඉස්මතු වෙන විදිහට තමයි අනිත් නිර්මාණ අපි බැලන්ස් විදිහට එකතු කරගන්නට අවශ්‍ය වෙන්නේ. වෙලාවම බ්‍රයිඩ් කෙනෙක් මේකප් කරනකොට ගොඩාක්ම හිතනවා එයාගේ අයි මේකප් එකයි ලිප් මේකප් එකයි ගැන. ඇත්තටම දීෂා මනහරි කියන කෙනාව මං හිතන්නේ ඔයාලා අද වෙනකොට හොයාගෙන එන්නේ අන්නේ ලස්සන ලිප් මේකප් එකයි අයි මේකප් එකයි හින්දා කියලා මං විශ්වාස කරනවා. ඇත්තටම කෙනෙකුගේ ලිප් මේකප් එක කරනකොට හරිම ලස්සනට එයාගේ ලිප් එක 3D විදිහට ඒ කියන්නේ ප්‍රොමිනන්ට් වෙලා පේන විදිහට මේකප් කරන ස්ටයිල් එකකට තමයි අපි මේකප් එක කරන්නේ. ඒ වගේම අයි මේකප් එක හරිම සොෆ්ට් විදිහට කරන්න ඕනේ. ඒ කියන්නේ අපි අයි මේකප් එක කරද්දී මේකප් වර්ග ආලේප කරලා ඒවා හරිම ලස්සනට බ්ලෙන්ඩ් කරන්න ඕනේ. එතකොට තමයි එයාගේ ඇහි ෂේප් එක ඉස්මතු වෙලා ඒ වගේම අර අපි කියනවා බ්‍රයිඩ් කෙනෙක් කතා කරන්නේ නැහැනේ වැඩි. එදාට එයාගේ ඇස් වලින් තමයි එයාගේ හැඟීම් ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ හින්දා ඇස් දෙක ගොඩාක් ලස්සනට නීට් එකට මේකප් කරාම බ්‍රයිඩ් කෙනෙක්ගේ ලස්සන මෙන්න මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. විසඳ පවංග මත හිනෙහි පිනි මල් මතින් වදිනු දෙව්ලියේ රත් තඹර මල් සුවඳ විහිදා විඟුන් බමනා ඇවටා. උත්පලාගේ කොණ්ඩ විලාසිතාව ගැන කතා කරනවා නම් ටිකක් වෙලා අපි බලමු එයාගේ කැන්ඩියන් එකකට මැච් වෙන්න තැල්ල පලඳලා තිනවා. ඒ වගේම තමයි කොණ්ඩේ බන් එක ගැන ගොතපු කොණ්ඩ වලින් තමයි අපි යාගේ කොණ්ඩේ බන් එක කරගෙන තියෙන්නේ. හැමෝම සාමාන්‍ය බන් එකක් කරන හින්දා මට හිතුණා පුංචි වෙනසකටත් එක්ක ගොතපු කොණ්ඩ එකතු කරගෙන මේ බන් එක කරන්න ඕනේ කියලා. ඒ වගේම එයාගේ බොකේ එකයි හෙඩ් ඩ්‍රෙස් එකයි දෙකම කරලා තියෙන්නේ රතු රෝස මල් එකතු කරගෙන. රෝස මල් වලින් මල් රවුමක් එකතු කරලා තමයි යාගේ බන් එක සරසවලා තියෙන්නේ. ඒ වගේම බ්‍රයිස්මේඩ්ලගේ කොණ්ඩේට මල් එකතු කරගෙන තියෙනවා වගේම එයාලගේ බොකේස් කරලා තියෙන්නේ රතු පාට රෝස එකතු කරගෙන. ඇගෙනි කිනි සිනහමල් කිනිති සැලෙන විට දැනෙන හැඟුමන් රඟති සරුරු වෙති ඇගේ ලකල්ල මෙදේ මම සිහින වින්දෙම් සප්ත සොරයයි සුවඳ හමනා සප්ත සොරයයි සුවඳ හමනා. ඉතින් ඔයාලටත් කැමති නම් මෙන්න මේ වගේ ලස්සන ලිප් මේකප් එකක් නෙමෙයි නැත්නම් ලස්සන අයි මේකප් එකක් කරලා ඔයාලගේ වෙඩින් එකට මගේ අතින්ම හැදවෙන්න එන්න සැලොන් නිෂා මනහරි ආයතනයේ වෙත අපි සැදී පැහැදී බලන් ඉන්න ඔයාලා අපිව හම්බෙන්න එනකන් ඔයාලට පුළුවන් අපේ දුරකථන වලට අමතලා කාල වේලාවක් වෙන් කරගෙන මාවම හම්බෙන්න එන්න 0.71 650 133. එහෙම නැත්නම් 0.73 650 133. ඒ වගේම මම මේ වෙලාවේ තවත් කියන්න කැමතියි අපි පෙබරවාරි මාසේ අපේ ඩිප්ලෝමා පාඨමාලාව පටන් ගන්නවා. ඒ සඳහා ආයෝජන කරන නවක රූපලාවන්‍ය පාඨමාලාවන් හදාරන්න කැමති නවකයින්ට මම මේ වෙලාවේ විවෘතව ආරාධනා කරනවා සලෝන් එකට කෝල් එකක් දීලා ඔයාලගේ පාඨමාලාවන් ගැන විස්තර දැනගන්න කියලා. පවංග මත හිනෙහි පිනි මල් මතින් වදිනු දෙව්ලියේ රත් තඹර මල් සුවඳ විහිදා විඟුන් බමනා ඇවටා. යුගාසිරි සම අනුග්‍රහය
Salon Nisha Manare for a day full of glamour. මල් ෂාන් ෆ්ලෝරා අමතන්න 077 33 73 458. Salon Nisha Manare Bridal and Beauty Academy Maharagama. Contact 9777 650 133. Salon Nisha Manare for a day full of glamour. Event Media Films presents විවාහ මංගල උත්සවයක් සඳහා සූදානම් වන ඔබ වෙනුවෙන්ම නිර්මාණය වුණු ඉතාමත් සුවිශේෂී විශේෂාංගයකට ඔබව කැඳවාගෙන යන්නයි අපි මේ සූදානම් වෙන්නේ. සිහිනෙන් නාමල් මාලතියේ සොඳුරේ නොසිතූසේ අයි සිම්බැනුනේ. අද මම හැඩගන්වන්න ගත්තේ උදාරි වර්ණකුළු සූරියව. අද මම උදාරිව හැඩගැන්වුවේ සී තීම් එකක යන වෙඩින් එකක ගෝයිනමේ බ්‍රයිඩ් කෙනෙක්ට සුදුසු ආකාරයේ ඇඳුමක් තමයි නිර්මාණය කරගත්තේ. සැනකින්නාවත් සිහිනයක් වී මාහිත්මානේ මායාවක්සේ මුමුණ මිංගී රැදවාලේ ඉන්නවා නම් සොඳුරේ. ඩ්‍රෙසින් එක ගැන කතා කරොත් එහෙම අපි ඩ්‍රෙසින් එක ඩිසයින් කරේ ප්‍රනීත් රණවීර. එයා මට ලොකු සහයෝගයක් දුන්නා මේක මට ඕන විදියට නිර්මාණය කර ගැනීම සඳහා. මොකද අපි ෆොටෝ ෂූට් එකක් කරෙත් බීච් එකේ. ඉතින් ඒ බීච් එකේ තියෙන කලර්ස් වලට යන විදිහට තමයි කොස්ටියුම් එක ඇඳුම අපි ඩිසයින් කරගත්තේ. ඒත් එක්කම මේකප් එක ගැන කතා කරොත් මේකප් එකේ ලොකුම මුල් තැනක් දීලා කටයුතු කරේ අයි මේකප් එකට. අයි මේකප් එකට වර්ණ 3-4ක් විතර යොදාගත්තා. ඒකට කොස්ටියුම් එකේ වර්ණත් එක්කම සී තීම් එකට ගැලපෙන්න ඕන වර්ණ තමයි යොදාගත්තේ. ජුවලරිස් ගැන කතා කරොත් ජුවලරිස් වලටත් ප්‍රයෝග කරගත්තේ මුහුදු බෙල්ලන් ඒ වගේ මුතු ඒ වගේ දේවල් වලින් මම්ම නිර්මාණය කරගත්ත ආභරණ කට්ටරයක් ආභරණ තමයි උදාරිය මේ හැඩ ගැනීම සඳහා දාගෙන තියෙන්නේ. සිහිනෙන් නාමල් මාලතියේ සොඳුරේ නොසිතූසේ අයි සිම්බැනුනේ. සැනකින්නාවත් සිහිනයක් වී මාහිත්මානේ මායාවක්සේ මුමුණ මිංගී රැදවාලේ ඉන්නවා නම් සොඳුරේ. ඒත් එක්කම උදාරිගේ බොකේ එක ගැන කතා කරොත් එහෙම වෙනස් විදියටම නිර්මාණයක් කරේ එකත් ඒක ගැන විශේෂම කියන්න ඕනේ. කිසිම මලක් උපයෝගී කරගත්තේ නැහැ ඒ සඳහා. ඒකට මම යොදාගත්තෙත් තනිකරම ස්වභාවික මුහුදු බෙල්ලොන් උපයෝග කරගෙන තමයි මල් කලම නිර්මාණය කරගත්තේ. අද රූම් ගැන කතා කරොත් එහෙම රූම් හැඩගැන්වුවේ ටිකක් අරාබි ලුක් එකට එන්න. ඉතින් මට ඕන වුණා ඒ සඳහා මට ගොඩක්ම සහයෝගයක් දුන්නේ විල්ස් ඩිසයින් ආයතනයේ නාමල් අයියා. එයාටත් ස්තුතිවන්ත වෙනවා. මොකද උදාරිගේ ඇඳුමට මැච් වෙන්න තමයි අපිට ඒකත් සිලෙක්ට් කරගන්න ඕන උනේ.
ඉතින් අර C තීම් එකට යන හින්දා එතනදී මට ලොකු ප්‍රශ්නයක් මතුවුණා. මනමාලයාගේ ඇඳුම කොයි විදිහේ එකක් එන්න ඕනද කියන දේ. ඉතින් ඒ හින්දා නාමල් අයියා මට කිව්වා මල්ලි අපි මේ විදිහට අපි බලලා එකක් කරමු කියලා. ඉතින් ඒකට නාමල් අයියා මට ඩිසයින් කරලා දුන්නා කුර්තා කිට් එකක්. ඉතින් ඒක උදාරිගේ වර්ණත් එක්ක මැච් කරලා තමයි මට ඒ දේ ලබලා දුන්නේ, සලසලා දුන්නේ. හීන රටේ කින්නරාවි මාළඟින්ම ඉන්නවා ආලවන්ත ඇස් දෙකින් කී කතාව දන්නවා මේ යාමේ හැමදාමත් පවතින්නයි මම කතුවේ මං ආසයි නවතින්න මේ හීනේ මං ආසයි නවතින්න මේ හීනේ. අද දවසේ මම මේ හැඩ ගැන්වීම සිදු කරේ. ඇත්තටම කිව්වොත් C තීම් එකකට දැන් ගොඩක්ම විවාහ මංගල්‍ය උත්සවවල අපි තීම්ස් වලට යනවා. ඉතින් මම C තීම් එකකට යන විවාහ මංගල්‍යයක going away bride කෙනෙක්ට සුදුසු ආකාරයෙන් තමයි මේ අද නිර්මාණය කරගත්තේ. වෙඩින් එකට එන ගොඩක් අය දැන් අලුත් දේවල් බලාපොරොත්තුෙන් එන්නේ. ඉතින් ඒ සඳහා ඔයගලන්ට පුළුවන් පොඩි හරි අදහසක් මේ තුලින් ලබා ගන්න. ඉතින් මම දැන් මේ දෙන්නා ගැන කතා කරොත් එහෙනම් මේ දෙන්නාගේ ගොඩක් සංසන්දනය ගැලපීම් සිදු කරේ කපල් එකක් වුණාම දෙන්නව එකට මැච් වෙන්න ඕන. ඉතින් ඒ හින්දා උදාරිට යොදාගත්තේ ඇඳුමටත් එක්ක මැච් වෙන්න තමයි ගෲම්ගේ ඇඳුම නිර්මාණය කරගත්තේ. සීනේ නාමල් මාලතියේ සොඳුරේ නොසිතූසේ අයි සිම්බනුනේ සැනකින්නාවත් සිහිනයක් වීමා හිත්මානේ මායාවක්සේ මුමුණ මිංගී රැදවාලේ ඉන්නවා නම් සොඳුරේ කින්නරාවි මාළඟින්ම ඉන්නවා ආලවන්ත ඇස් දෙකින් කී කතාව දන්නවා මේ යාමේ හැමදාමත් පවතින්නයි මම කතුවේ මං ආසයි නවතින්න මේ හීනේ. අද දවසේදී අපි ඔබට අරගෙන ආවේ ඉතාමත් සුවිශේෂී වැඩසටහනක්. සුන්දර සිංගප්පූරු නගරයේ සෙන්තොසා අයිලන්ඩ් එකේ ඉඳලා තමයි අද දවසේදී අපි මේ වැඩසටහන ඔබ වෙත අරගෙන ආවේ. ඉතින් අද දවසේදී ඔබේ විවාහ මංගල උත්සවය ඔබ හිතනවාටත් වැඩිය ලස්සන කරගන්න, සාර්ථක කරගන්න අවශ්‍ය බොහෝමයක් අත්දැකීම් ලබා ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ සූදානම් වෙන්නේ ලබන සතියේ දෙන බලාපොරොත්තුවෙන් අදට ඔබේ නිවසෙන් සමු අරගෙන යන්න. ඔබ සැමට සුබ සතියක්.